හරිද? අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබ්බ බයෝ සෙක්ෂන් එකේ මෝඩ පන්තිය. එහෙම එකක් තිබ්බ. හරි. එහෙම සාමාන්‍යයෙන් හැදෙනවා පන්ති. ගම ගා ගන්නවා පටන් ගත්ත ගමන්ම මම A level කාලේ වැඩ කරලා තියෙන පැය ගාන ඇවරේජ් එකක් වශයෙන් ගත්තොත්. හරිද? දවසකට ක්වොලිටි එක ක්වොන්ටිටි එක නෙවෙයි. ඔයා කොච්චර ක්වොන්ටිටි එකක් වැඩ කරනවද කියන එක නෙවෙයි. ඔයා කරන වැඩේ කොච්චර ක්වොලිටිද කියන එක. මම මුලින් ඉඳන් කියන්නේ නෑ ඉස්කෝලේ වලින් ගන්න පුළුවන් දේවල් තියෙනවා. තාමත් යම් ගුරුවරු කීප දෙනෙක් ඉන්න පුළුවන් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැති. ඒක ඉතින් ටියුෂන් වලටත් පොදුයි නේ ළමයි. අර ටියුෂන් වල ඔයාට තෝරගන්න පුළුවන් හරි මිනිස්සයාව. ඉස්කෝලේ ඒ අවස්ථාව නෑ. මම මුලින් ඉඳන් කියන්නේ නෑ ඉස්කෝලේ වලින් ගන්න පුළුවන් දේවල් තියෙනවා. තාමත් යම් ගුරුවරු කීප දෙනෙක් ඉන්න පුළුවන් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැති. ඒක ඉතින් ටියුෂන් වලටත් පොදුයි නේ ළමයි. අර ටියුෂන් වල ඔයාට තෝරගන්න පුළුවන් හරි මිනිස්සයාව. ඉස්කෝලේ ඒ අවස්ථාව නෑ. එකක් තියෙනවා මිනිස්සයා ගාව. ඒක චුට්ටක් ඔය කොහේ හරි හැමට තියාගත්තම චුට්ටෙන් කරන්ට් එකක් වගේ ඇවිල්ලා ඇහැරනවා. නිදිමත එනවට එහෙම කරන්ට් අල්ල වැඩ කරන උන් ඉන්නවා ඒ ලෙවල් වල. අන්තිමේට ඉස්කෝලේ බෙස්ට් රිසල්ට් එක මම දෙවෙනි හොඳම රිසල්ට් එක අපේ පන්තියේ දෙවෙනියා. අම්මලා තාත්තලා හදන එක උඹලට කරන්න බෑ. හරිද? අම්මලා තාත්තලා උඹලව හැදුවේ. උඹලට ඕක අනිත් පැත්තට කරන්න බෑ. හරිද? ඒ නිසා ඕකත් එක්කම මේ එදා ගම්පහ පන්තියේ ළමයෙක් අහලා තිබ්බ නිසා මම ඒක කිව්වා. ඔයාලටත් ඒක කියන්නම්. මේ අයිලන්ඩ් රෑන්ක් එකක් දාන ළමයෙක් නම් කොහොමද වැඩ කියන්නේ කොච්චර වෙලාවක් වැඩ කරන්න ඕනද කියන එක. ඒක මෙහෙම කියන්න හරිද? ඒක පට්ට සාපේක්ෂව තමයි. මොකද මේ ගෲප් වල මේ දවස්වල ඉතින් අර ළමයි එක එකව කතා කරනවනේ. ඒක වැරද්දක් නේ. ඒක හැම අපේ කාලේ නම් මේක දිගටම එහෙම තමයි ඉතින්. ඒගොල්ලෝ කතා කරන කොහොමද මේක ඕනේ ළමයිගේ උවමනා මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම කිව්වා මම ඔයගොල්ලන්ට පළවෙනි දවසේ කිව්වා මම A level පටන් ගත්තේ ලංකාවේ පළවෙනියා වෙන්න වැඩ කරනවා කියලා හිතාගෙන. බොරුවට කියන්න බල හිතුවේ නෑ ඒකන් ඔය හිටිය අරගයි මේකයි කියලා. නෑ මට ඕන වුණා අයිලන්ඩ් ෆස්ට් වෙන්න මම වැඩ කරනවා කියලා කිව්ව මම පටන් ගත්තේ. ඒක ඒ ෆස්ට් වෙන්න බැරි වුණා බය වැත්ත නමුත් ඒ ළඟින් හරි නැවතුණානේ. ඒතර එහෙම ලොකු විෂන් එකකින් පටන් ගන්න එකේ ගැටලුවක් නෑ කිසිම ගැටලුවක් නෑ. සමහරට O level A9ක්වත් ෂුවර් නැතුව ඇති. කමන්නේ. O level A දෙකක් අරන් මෙඩිසින් යන්න පුළුවන් නම් O level මොන රිසල්ට් එක දැම්මත් A level අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වා O level වල කවුද කියන එක මේකට අදාළ නෑ. ශිෂ්‍යත්වයේ ෆේල් ඇති. ඉතින් මොකද ඕන තරම් ඉන්නවා මෙඩිකල් ෆැකල්ටි වල ඉන්ජිනියරින් ෆැකල්ටි වල ශිෂ්‍යත්වයේ ෆේල් ලෙව්. කිසිම අදාළතාවයක් නැහැ. සමහරට මේ ඔයා කවුරු ගණන් ගන්න නැති දැන් අර හිතනේ උන් ඉන්නනේ මූ රෑන්ක් එකක් දායි. මෙයා රෑන්ක් එකක් දායි. මෙයා නම් හොඳට වැඩ කරනවා කියලා අර ගෙවල් වලින් විශ්වාස කරන, ගමේ මිනිස්සු විශ්වාස කරන, ඉස්කෝලේ ගුරුවරු එහෙම උන් ඉන්නවා. හරි. ඒව අදාළ නැහැ. එහෙම විශ්වාස කරන්නේ නැති උන් තමයි ගොඩක් ඔය ලොකු වැඩ කරන්නේ. හරි. ඒ සරලව අපේ කාලේ උනත් මේ අන්තිම වාරේ වෙනකන් මොකෙක්වත් හිතුවේ නෑ ඉස්කෝලේ හොඳම රිසල්ට් එක මම ගනී කියලා. සහ දෙවෙනි රිසල්ට් එක අර අපේ පන්ති මාත් එක්ක දැන් අපේ පන්තිය ගැන මම කියන්නම්. හරිද? අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබ්බ බයෝ සෙක්ෂන් එකේ මෝඩ පන්තිය. එහෙම එකක් තිබ්බ. හරි. එහෙම සාමාන්‍යයෙන් හැදෙනවා පන්ති. ගම ගා ගන්නවා පටන් ගත්ත ගමන්ම පළවෙනි වාරෙම අපිට ස්පෙෂල් මීටින් එකක් ගත්තා ඔක්කොටම කලින්. يعني ඉස්කෝලේ මොකක් හරි ගොංකන් ටිකක් කරලා අපේ උන්ට ස්පෙෂල් මීටින් කියන්නේ දැන් සාමාන්‍ය පේරන්ට්ස් මීටින් තියෙනවනේ. එහෙම නැතුව විශේෂයෙන් වාරේ මැද අම්මලාට තාත්තලාට එන්න කියලා එච්චරට අවවාද දෙන්න උනා. මොනවා හරි ගොන් වැඩ ටිකක් අපේ උන් කළා. ක්ලාස් ටීචර් මාරු කරා දෙපාරක්ද කොහෙද? ඒ කියන්නේ මේ මිනිස්සයාට බෑ කියලා මූ හරියන්නේ නැහැ කියලා මාරු කරලා සමහර ක්ලාස් ටීචර්ලා ඉල්ලාස් වෙනවා. ඒ කියන්නේ මේක කරන්න බෑ කියලා. එහෙම එන සවුත් පන්තියක් අර බයෝ පන්ති 4යි තිබ්බෙත් සෙක්ෂන් එක. මේ කොල්ලන්ගේ ඉස්කෝලේ වල බයෝ පන්ති අඩුයි. මැත්ස් පන්ති 7ක් 8ක් දොන් කොහොම තිබ්බා. බයෝ 4ක් වගේ 4ක් තිබ්බේ. ඔක්කොම ළමයි 150ක් විතර බයෝ කරන්නේ. හරි. එතකොට මැත්ස් කරනවා ගොඩක් යොන් කොල්ලන්ගේ ඉස්කෝලේ වල සාමාන්‍යයෙන් එහෙමනේ. ඉතින් මේ අර බයෝ පන්ති 3ක් වගේ තමයි ගුරුවරු හිතන් ඉන්නේ. ඒ කියන්නේ එකක් තියෙනවා ඒක මුන්ගේ පන්ති S1 අපේවා S කියලා S1 S2 ඔහොම බෙදලා තියෙන්නේ. ඉස්සර ඉඳන් ආපු විදිහ මොකක් හරි කොහොම හරි මේ S1 එකේ තමයි අපි හිටියේ. හද්ද කාලකන් ඉන්න පන්තියක් ඒක. ඒකට එන්නෙත් නෑ වැඩි කවුරුත්. මේ ක්ලාස් ටීචර් පවා මාරු කරනවා සමහර ඒවා ඉල්ලාස් වෙනවා. එච්චරට දරුණු ඛේදවාචකයක් එතන තිබ්බේ. ඒ කියන්නේ අනේ මන් දන්නේ ඒක මාර වැඩක්. අනිත් පන්තියේ උන් කරන වැරදි අපේ උන් කරද්දි අහු වෙනවා. ඒකයි වෙන්නේ දැන්. ගුරු පුටුවේ ඉඳ ගන්න එක මං කරනවනේ ඕන පන්ති එකෙක් ඔය ඉඳලා නිකන් හරි අපේ එකෙක් වාඩි වුණ ගමන් කවුරු හරි එනවා එතෙන්. පුදුම වැඩක් ඒක. ඔහොම හැම එකටම අහු වෙනවා. සහ ඇත්තටම අපේ උන් පොඩ්ඩක් ඕනවට වැඩි. ඒ කියන්නේ අර එකෙක් හිටියා ඌ ගහ ගන්න යනවා සර්ලා එක්ක. අර ඉන්නේ අර ට්‍රැක් අවුට් ඩයල් ඉන්නේ. ඒ කියන්නේ අර කොමන් සෙන්ස් ඇති සීන් එක තමයි. දැන් ඌට කතා කරද්දි ඌට විලිලැජ්ජයි. ඌ කතා කරන්නක් කැමති නෑ ඒව ගැන. අර කාලයක් ගියාම ඔය තේරෙනවා අර පොඩ්ඩක් සංවර්ධිත මදිගවතියක් තියෙන උන් ඉන්නේ. අර මොනවා හරි ගමන්නේ ගහ ගන්න මරා ගන්න සීන් එකේ ඉන්නේ. නිකන් ගහ ගන්න යනවා එනේ ගුරුවරු එක්ක. එහෙම හරිද? ඔය ප්‍රශ්නත් එක්ක තමයි අම්මලා තාත්තලාව නිකන් මැදදි කැඳවනවා. නිකන් පේරන්ට්ස් මීටින් අනිත් පන්ති වලට ඔය මේ වාර 6ට 6ක් නම් ගත්තේ අපේ නිකන් 10ක් විතර අරන් තියෙනවා. මැදින් තව තව ඒවා වැඩිපුර හදා ගන්න කියලා. දැන් කිසිම කෙනෙක් විශ්වාස කරේ නැහැ අපේ පන්ති එහෙම මේ හොඳ දේවල් ටිකක් වෙයි කියලා. ඉතින් මේ ඇත්ත පන්තියෙන් වැඩ කරෙත් නැහැ මුලින් ගොඩක්. මම A level කාලේ වැඩ කරලා තියෙන පැය ගාන ඇවරේජ් එකක් වශයෙන් ගත්තොත් හරිද? දවසකට පැය 8ක් විතර වැටෙනවා. ඇවරේජ් එකක් මං කියන්නේ. ඒ කියන්නේ මුල් කාලේ ටිකක් අඩුයි අකට ඇති වැඩි. ඇවරේජ් එකක් වශයෙන් ගත්තොත් පැය 8ක් වගේ මේ කියන්නේ පන්ති වෙලාවල් එහෙමත් එක්ක ඈ. දැන් අද පන්තියේ පැය 3ක් කියන්නකෝ. තව පැය 5ක් වගේ මම දවසේ වැඩ කරනවා තනියෙන්. හැබැයි මගේ කාර්යක්ෂමතාවයේ සාපේක්ෂව ටිකක් වැඩි.
බෝන් ටැලන්ට් එක නෙවෙයි, උපන් හැකියාව නෙවෙයි. අර මං අර හැමතිස්සෙම කියන්නේ මේ ෆෝකසින් කියලා කතාවක් ගැන. වැඩක් කරනකොට 100% ඒකට දෙන එක. ඒක ටිකක් වැඩි. සාමාන්‍ය මුල් කාලේ වුණත් මම ඕක හිනට ප්‍රැක්ටිස් කරලා ඒ කියන්නේ පන්තියක සිහියෙන් ඉන්න මුල් කාලේ එහෙම ඉන්න බෑ හිතුවට. විනාඩි 5ක් ඉද්දි වෙන ලෝකෙක. ආයෙ ඇදලා ගන්නවා. ආයෙ විනාඩි 5කින් ආයෙ වෙන ලෝකෙක. මල පයින්නවා ඊට පස්සේ. මොන මගුලක්ද බා. ඒක අපිට ඕන අපිටම බෑ. හරිද? එහෙම තමයි මුලින්. මාස කීපයක් යනකම් ඕක කොහොමයි. හැබැයි ටික ඕක ප්‍රැක්ටිස් වෙනවා. ලේසි ක්‍රම නෑ. කරලම දැන් ඇවිදින්න පුරුදුනේ ඕගොල්ලෝ. ඒකම තමයි වැටෙනවා ආයෙ නැගිටිනවා. මේක හරියන්නේ නෑ වැටෙනවා මං ඇවිදින්නේ ආයෙ කියලා එකෙක් අතහැරලා දැම්මොත් කොහොමද? දිගටම උට බඩ ගගාන ඉන්න වෙන්නේ එහෙමනේ. හරි. ඒක තමයි වෙන්නේ. ගොඩක් යෝග අතාරිනවා. ඒකයි. උඹලට ඇවිදින්න පුළුවන්. අරක බෑ අල්ලන් ඉන්න. එහෙම වෙන්න එපා. ඒක අල්ලන් ඉන්න. එතකොට සාමාන්‍යයෙන් මට මුල් කාලේ උනත් ඇවරේජ් ළමයෙක් පැය දෙකක කරන ටික මට පැයෙන් කරන්න පුළුවන්. ඒක මේ බෝන් ටැලන්ට් එකේ නෙවෙයි ඈ. උපතින් ආපු හැකියාවක් නෙවෙයි. ප්‍රගුණ කරන දෙයක්. බල ඕනේ හිකුට පුළුවන් ඕක කරගන්න. ඒක හැබැයි කාලයක් යන මාස දෙක තුනක් යන ඉතින් ඔය කාලේ ගියාට පස්සේ මට සාමාන්‍යයෙන් ඇවරේජ් ළමයෙක්ගේ පැය දෙකක කරන ටික මට පැයෙන් කරත හැකියි. ඒතර මගේ ඇවරේජ් එක පැය 8ක් වුණාට මම සාමාන්‍යයෙන් පැය 15ක විතර වැඩක් ඔය පැය 8ේ කරනවා. ඇත්තටම ඒ ලෙවල් කතන්දරේ ටයිම් එක නෙවෙයි. ඒක ඒක කොච්චර අර ඒ ටයිම් එක කොච්චර කාර්යක්ෂමද කියන එක එෆිෂියන්සි එක වෙලාව කියන එක නෙවෙයි ඇත්තටම. වෙලාවත් වැඩි නම් හොඳයි. වැඩි එෆිෂියන්සි එකකින් වැඩි වෙලාවක් කරොත් වඩා හොඳයි. නමුත් අංක එක ක්වොලිටි එක ක්වොන්ටිටි එක නෙවෙයි. ඔයා කොච්චර ක්වොන්ටිටි එකක් වැඩ කරනවද කියන එක නෙවෙයි. ඔයා කරන වැඩේ කොච්චර ක්වොලිටිද කියන එක. ඒක හදාගන්න. ඒක හදාගන්න කියන්නේ සරල දෙයක්. පන්තිය වෙලාවේ 100% දෙන්න. මුල් කාලේ 150ක් 60ක් ඕගොල්ලෝ ඇත්තටම දෙන්නේ නැද්ද කියලා කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ටික ඕක 60 70 80 90 වගේ ගානකට ගේන්න. කොච්චර කරත් 100%ක් නම් බෑ. 90 වගේ සීමාවකට ගන්න පුළුවන්. කාලයක් යනවා මේක ඔට්ටු වෙන්න ඒකත් එක්ක. ඒක අංක 1. ඊට පස්සේ මම ඔය කියන්නේ නෝට් එක ලියද්දි සිහියෙන් ලියන්න කියලා. ළමයි ඒක එකපාරක් පාඩම් කරනවා හා සමානයි. සමහර උන් නෝට් එක ඔහෙ ලියනවා. නිකන් උන් සද්ද ඇහෙන සද්ද ලියනවා. හරි. ඉසි මොනවද මේවල තේරුමත් ඒව මොකුත් නැහැ. ඊට පස්සේ ගෙදර ගිහින් පාඩම් කරනවා කියලා හිතා ගන්නවා. සමහර විට ඕවා කරනවා, සමහරට ඕවා කරෙන්නේ නැහැ. ඉතින් නෝට් එක ලියන එක සිහියෙන් ලියනවා කියන්නේ අර ගෙදර ගිහින් පාඩම් කරන වෙලාව ඔයා මේ දාන්නේ. ඔයා පන්තියේ කොහොමත් ওই පැය තුනේ ඉඳගෙන ඉන්නවනේ වෙන වැඩක් කරන්න බෑනේ, ෆිල්ම් බලන්න බෑනේ, ගේම් ගහන්න බෑනේ පන්ති ඉන්න වෙලාවේ. ඉතින් ওই වෙලාවේ කොහොමත් ওই පැය තුනම මේකට දෙනවා. ඉතින් ඒ කොහොමත් දෙන වෙලාවෙන් උපරිමේ ගන්න කියලා මං කියන්නේ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ෆිල්ම් එක බලා ගන්න. ගෙදර ගිහිල්ලා ආයේ පාඩම් කරන්න කියලා චුට්ටක් උඩින් බලන් ගියාම ඉවරයි කතාව. අර මේ ඒ ලෙවල් කරනවා කියන්නේ මහා අමුතු මේ එහෙම එකක් නෙවෙයි. සාමාන්‍ය විදිහට අනිත් දේවලුත් බැලන්ස් කරන ගමන් මුල් කාලේ නම් ඉතාම පහසුවෙන් කරත හැකියි. යනකොට චුට්ටක් ඕවල දැන් ඉස්කෝල පටන් අරන් වැඩි වෙද්දි අනිත් දේවල් වලට දෙන වෙලාව අයින් කරන්න වෙයි අපිට. නමුත් දැනට ඉතාම ලස්සනට බැලන්ස් කරත හැකියි. හැබැයි දැන් ඉඳන් පුරුදු වෙලා ඉන්න ඕනේ. ඉස්කෝලේ පටන් අරන් කෙලවුනහම පුරුදු වෙන්න බෑ. දැනට වෙලාව තියෙනවනේ ඔයගොල්ලන්ට. ලොකුට ඕවා කියන ඒවා ගන්න නැහැ. ඉස්කෝලේ පටන් ගත්තම තමයි වෙලාව තව වැඩි වුණාම හොම්බෙන් යන්නේ. ඉස්කෝලේ නරකයි නෙමෙයි මං කියන්නේ. නමුත් ඔයාලට ඒක බැලන්ස් කරගන්න බැරි වෙනවා. කොච්චර හොඳ වුණත්. දැම්ම ඉඳන් ඕක පුරුදු වෙලා තිබ්බොතින් වාට ඒව පටන් ගත්තම කිසි ප්‍රශ්නයක් නැතුව ඒකේ වැඩෙත් අරගෙන මේකේ වැඩෙත් අරගෙන ලස්සනට මේක කරන් යන්න පුළුවන්. හරි. ඉතින් ගොඩක් ළමයි මේවා දැන් කාලේ හැම ලොකුට පුරුදු වෙන්නේ. ඉස්කෝලේ පටන් ගත්තම ඉස්කෝලේට තමයි බයින්නේ ඊට පස්සේ. ඇයි ඉස්කෝලේ පටන් ගන්නකම් මේක හොඳට කරගෙන ආවා. වෙන්න ඉස්කෝලේ පටන් ගත්තා පස්සේ දැන් වැඩ කරගන්න වෙලාවක් නැහැ. දැන් ඉස්කෝලේ වැරද්ද. එහෙම තමයි වෙන්නේ. ඕක තමයි ඊළඟට ඉස්කෝලේ වැඩක් නැහැ. පන්ති තමයි හොඳ කියලා ටියුෂන් ලොකු කරගන්න එහෙම එකක් හැදෙන්නේ. මම මුලින් ඉඳන් කියන්නේ නෑ ඉස්කෝලේ වලින් ගන්න පුළුවන් දේවල් තියෙනවා. තාමත් යම් ගුරුවරු කීප දෙනෙක් ඉන්න පුළුවන් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැති. ඒක ඉතින් ටියුෂන් වලටත් පොදුයි නේ ළමයි. අර ටියුෂන් වල ඔයාලට තෝරගන්න පුළුවන් හරි මිනිස්සයාව. ඉස්කෝලේ ඒ අවස්ථාව නෑ. ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක් එතන තියෙනවා. නමුත් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒක ගන්න. හරි. ඒකට දැන් ඉතින් ලෑස්ති වෙන්න ටයිම් එක හරියට බැලන්ස් කරන් ලස්සනට කරගෙන යන්න. ඒතර මම ඇවරේජ් වශයෙන් පැය 8ක් කරලා තියෙනවා. ඉතින් සමහරක් විට අයිලන්ඩ් රෑන්ක් ගත්ත පැය 15000 වැඩ කරපුවත් ඇති. නමුත් ඒක නෙවෙයි ක්‍රිටිකල් දේ. ඒක නෙවෙයි තීරණාත්මක දේ. තීරණාත්මක දේ ඔයා වැඩ කරන ක්වොලිටි එක. ක්වොන්ටිටි එක නෙවෙයි. දැන් එකෙක් හිටියා ඔය මේ මුල් වාර 4ෙම සෙක්ෂන් ෆස්ට් වෙච්ච එක ළමයා අපේ ඉස්කෝලේ උදාහරණයක් අපේ ෆැකල්ටි එකේ අයිලන්ඩ් 100 එයා මේ නින්දිමත එනවට කියලා අර කරන්ට් එක අල්ලගන්න කරන්ට් එක කියන්නේ මේ 33000 අල්ලගන්න නෑ හරිද? ඒ වුණොත් උර ඉන්න වෙන්නේ නෑනේ. අර මේ පොඩි නිකන් ස්පාක් එකක් වගේ එන මොකක් කර අයිටම් එකක් තියෙනවා මිනිස්සයා ගාව. ඒක චුට්ටක් ඔය කොහේ හරි හැමට තියාගත්තම චුට්ටෙන් කරන්ට් එකක් වගේ ඇවිල්ලා ඇහැරනවා. නිදිමත එනවට එහෙම කරන්ට් අල්ල වැඩ කරන උන් ඉන්නවා ඒ ලෙවල් වල. හරිද? හැබැයි කරන්ට් අල්ලන්නේ නැතුව වැඩ කරන උන් ඊට වඩා හොඳ රිසල්ට් දානවා කියන්නේ. ඉතින් මේක කරන්ට් එක ඇල්ලුවද නැද්ද කියන මත තීරණය වෙන්නේ නැහැ. ඔයා කොච්චර වෙලාවක් මේකට දුන්නද නැද්ද කියන මත නෙවෙයි තීරණය වෙන්නේ. ඔයා ඒක කොච්චර ක්වොලිටි ටයිම් එකක්ද දෙන්නේ කියන එක. හරි. කරන්ට් අල්ලන්න පටන් ගන්න එපා. දැන් අද ඉඳන් ගෙදර ගිහලා නිකන් ඉන්නවා කරන්ට් එක අල්ලනවා ලංකාවේ 100වත් වෙන්න පුළුවන් වෙයි කියන. හරි. ඉතින් පළවෙනි වාරේ 4ම ඔය S2 කියලා පන්තියක් තිබ්බා අතිශයින් දක්ෂයෝ ටික ඉන්න පන්තිය. ඒක තමයි ලොකුටම ඔලුව උඩ තියන් හිටියේ ගුරුවරු. නෑ ඇත්තටම වැඩ හොඳ උන්ට හිටියා. උන් ඔක්කොම මෙඩිසින්. ඒක ගොඩාක් මෙඩිසින් ගියා. හොඳ පන්තියක්. නමුත්
අන්තිමේට ඉස්කෝලේ බෙස් රිසල්ට් එක මම දෙවෙනි හොඳම රිසල්ට් එක අපේ පන්තියේ දෙවෙනියා. පළවෙනි වාරේ මං ඒත් පන්තියේ පළවෙනියා. හැබැයි අපේ පන්තියේ උන් එන මෝඩයි උන් මෙලෝ වැඩක් කරන්න දින්දා තමයි මං පළවෙනියා වුනේ. මං එහා පන්තියේ හිටියා නම් 12ද කොහෙද පළවෙනි වාරේ. මේ ළමයි 30 ගාණක් කොහෙද ඉන්නේ? 12 කියන්නේ එහෙම හොඳ එකක් නෙවෙයි. අපේ පන්තියේ දෙවෙනියා වෙච්ච එක. ඌ අර හිටියොත් මම දන්නේ 20නුත් එහා. අර අපේ පන්තියේ හින්දා අවුල නැහැ. ගෙවල් වලට කියන්නේ පළවෙනියා, දෙවෙනියා. ගෙවල් වලට ගහින හොඳයි. ඇතිනේ මං 1 2 කියන්නේ. ඉතින් හොඳයි වගේ. ඉතින් ගෙවල් වලුත් කිසි ප්‍රශ්නයක් නැහැ ෂේප්. ඒ හින්දා ලොකු ප්‍රෙෂර් එකක් ආවේ නැහැ. ওই ප්‍රෙෂර් එක කියන එක આવොත් හරි නරකයි ඒක. හරි. ඒක නතර කරගන්න බලව හොඳම දේ තමයි ඔයා හරියට perform කරන එක. දැන් මොනවා කිව්වත් අම්මලා තාත්තලා හදන එක උඹලට කරන්න බෑ. හරිද? අම්මලා තාත්තලා උඹලා හැදුවේ. උඹලට ඕක අනිත් පැත්තට කරන්න බෑ. හරිද? ඒ නිසා අරක හිතින් අතහැරලා දාන්න. ඒක කරන්න යන්න එපා. ඔයාලා බලන්න පුළුවන් තරම් මේ perform කරලා පෙන්නන්න. ලකුණු අරන් පෙන්නන්න. වැඩේ කරලා පෙන්නන්න. එතකොට ඇඟිලි ගහන එක අඩු වෙනවා. හැබැයි ඔයාට ලකුණු නැත්තම් ඔයා වැඩ කරනවා කියන එක පේන්නේ නැත්තම් අනිත් පැත්තට ඉතින් මේ ප්‍රෙෂර් එක එනවා. මේ ප්‍රෙෂර් එක එන එක හොඳ දෙයක් නෙවෙයි ඒ ලෙවල් වලට. හැබැයි ප්‍රෙෂර් එක එන්න හේතුව ඕගොල්ලන්ගේ වැරද්ද. හරිද? ඒ නිසා මුලින් ඉඳන් තමන්ගේ performance එක හරියට දෙන්න. පන්තියේ පේපර් එකක් දුන්නාම ලකුණු හරියට අරගෙන ගිහිල්ලා පෙන්නන්න. අපි පළවෙනි 10 දෙනාට 20 දෙනාට සර්ටිෆිකේට් දෙනවා. මොකක් හරි පේපර් එකක් තිබුණාම. ඒ සර්ටිෆිකේට් එක අරන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා පෙන්නන්න. මෙන්න මම මේක කරලා තියෙනවා කියලා පෙන්නන්න. අපි top 10 list එක දානවා Telegram channels වල. අපි Facebook pages වල අර මේ publish කරනවා. ඉතින් ඒක පෙන්නන්න මෙන්න මම වැඩක් කරලා තියෙනවා. ඒවල class average 100 වෙනියාගේ ලකුණු 200 වෙනියාගේ ලකුණු 500 වෙනියාගේ ලකුණු ඔක්කොම දානවා. ඒතර තමන් ඉන්න level එක ගැන idea එකක් අම්මට තාත්තට පෙන්නන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අර pressure කරන්නේ නැහැ. එහෙම තමන්ගේ ගෙදර environment එක තමන් හදාගන්න. හරි? හදාගෙන තමන් පාඩුවේ වැඩ කරන්න. අපිට chance එකක් තිබ්බා අපි පළවෙනියෝ දෙවෙනියෝ හැමදාම ඉතින් වැඩි ගෙදරින් pressure එකක් නැහැ. මුල් කාලේ සාමාන්‍ය ගානට වැඩ කරගෙන ගියා. ටික සාමාන්‍ය ගානට කියන්නේ මෙච්චරයි. සතියකට දාලා තියෙන වැඩ ටික තියෙන්නේ. පන්තියේ ඉගෙන ගන්න ටික ආයසරයක් බලලා homework තියෙනවා නම් ඒ ටික කරලා ඊට පස්සේ අනම්මනම් තව මොනවා හරි පැවරෙන වැඩ තියෙනවා නම් ඒව කරලා අනිත් පන්ති වල වැඩ ටික ඉස්කෝලේ වෙන වැඩ ටික ඔක්කොම ටික සතියෙන් අනිවාර්යෙන් ඉවර කරනවා. ඊට එහා ලොකුට නටන්න යන්නේ නැහැ මුල් කාලේ. එහා ලොකුට නටන්න යන්න ඕනේ නැහැ. හැබැයි අර ටික අංශු මාත්‍රයක්වත් ඉතිරි සතියට යන්න බෑ. ඒක ඔයාගේ ප්‍රතිපත්තියක් කරගන්න. එක එකා කියනවට නෙවෙයි. මං කියනවට කරන්න එපා. අම්මලා තාත්තලා කියන එපා. ඔයාට ඕන නිසා මේක අවුලක් නැතුව යන්න. අන්තිම කාලේ හිර වෙලා නටන්න නැතුව ආයේ දෙවෙනි පාරක් තුන්වෙනි පාරක් ගෙවල් වලින් සල්ලි ඉල්ල චාටර් වෙන්නේ නැතුව යන්න ඕන නිසා ඔයාට ඕන නිසා කරන්න. කියන්නේ ඔයාට බැරි වුණොත් ඔයා චාටර්නේ. ඔයාට බැරි වුණොත් ඔයා නෝන්ඩිනේ. අනිත් එකකට පුළුවන් ඔයාට බැයි නම් ඔයා වැඩක් නැනේ ඔයා පෙරදිලානේ. අපි කියන්නේ ශිෂ්‍යත්වයේ අම්මලාගේ විභාගේ O level ගුරුවරුන්ගේ විභාගේ A level නේ ළමයින්ගේ විභාගේ කියන්නේ. ඒන ඔයාට පැවරුණ පළවෙනි වැඩේ ෆේල්. කියන්නේ මෙඩිසින් යන්න බැරි වුණත් මං කියන්නේ අසාර්ථකයි ඔයා. ඉංජිනේරින් යන්න බැරි වුණා ඔයාට ඕන දේ කරගන්න බැරි වුණා. එහෙම අසාර්ථක මිනිහෙක් වෙන්න එපා හම්බෙන පළවෙනි තැනදීම. එහෙම වුණොත් අවුල් බං ඒක. එහෙම නොවෙන්න දැන් ඉඳන් පාර හදාගන්න. අන්තිමේට ඔය වෙනස් කරන්න හරි අමාරුයි. ඒකයි කියන්නේ. එතකොට මේ එහෙම අරන් යන්න. වටේ එන්වයරන්මන්ට් එකත් ඔයා හදාගෙන හොඳට ප්‍රෙෂර් එකක් ඉන්නේ නැති විදිහට සතියේ වැඩේ අනිවාර්යෙන් සතිය ඉවර වෙන්න ඕනේ. චුට්ටක්වත් ඊළඟ දින යන්න බෑ. ඒක තමයි මුලින් සාමාන්‍යයෙන් වැඩ කරනවා කියන්නේ සතියට පැවරෙන වැඩ ටික ඉවර කරගන්නවා. යනකොට ඉස්කෝල පටන් අරන් අර මෙන් වැඩ වැඩි වුණත් ඔයා කොහොම හරි ඒ ටික ඉවර කරගෙන යන එක තමයි කරන්න ඕනේ. ස්වභාවිකව වැඩ වැඩි වෙනවා එන්න එන්න. එතකොට ඔයාට වැඩ කරන්න වෙන පැය ගාණ වැඩි වෙයි. ඒවා ටික ටික වැඩි කරන් යන්න. ඉතින් එතකොට එහෙම අර තමන් දෙන වෙලාව නෙවෙයි තීරණාත්මක. වෙලාව කොච්චර ක්වොලිටිද කියන එකයි තීරණාත්මක. මහන්සියලා ක්වොලිටි වෙලාව වැඩිපුර දෙන එක වඩා හොඳයි. හැබැයි එහෙම ලොකුවට නැහෙන්න ඕනේ නැහැ. දැන් මම ආශ්‍රය කරනලා තියෙනවා ලංකාවේ පළවෙනි 200 හැම එකක්ම මම ආශ්‍රය කරලා තියෙනවා අපේ වයසේ. අපේ ෆැකල්ටි එක ඇතුලේ මෙඩිකල් ෆැකල්ටි එකේ බයෝ කරන්නේ. මැත්ස් කරන්නේ උනත් මොරටු ඉංජිනේරින් ෆැකල්ටි ඕන තරම් මම ආශ්‍රය කරලා තියෙනවා. ඕකුන් සාතිශය බහුතරය එහෙම අර මීටර් මෝටර් කියලා දෙකක් කඩනවනේ මිනිස්සුන්. මීටර් කියන්නේ උන් අර එෆිෂියන්සි කියන්නේ කාර්යක්ෂමයි උන්. ඒ කියන්නේ උන් වැඩි වෙලාවක් වැඩ කරන එක නෙවෙයි කරන්නේ. උන් වැඩ කරන වෙලාව ක්වොලිටි නිසා උන්ගේ performance ඉහළයි. මෝටර් කියන්නේ වැඩි වෙලාවක් වැඩ කරනවා performance ඉතින් ඒත් ඉහළ හෝ සාමාන්‍ය වෙන්න පුළුවන්. මීටරයක් මූණම් මීටරයක් කියන අර ලොකුවට වැඩ කරනවා කියලා පේන්නේ නැති වුණාට ලකුණු ගන්න ඕනේ. ඒ තියෙන්නේ උන් වැඩ කරන්නේ පොඩ්ඩක් වෙන්න පුළුවන්. උගේ පැයක් ඇතුළේ ඔයාගේ පැය 3ක් විතර තියෙනවා. ඒකයි කේස් එක. ඒ කියන්නේ ඒ efficiency එක හැදෙන්නේ එහෙම කරලා ફોකසින් තියාගන්න තරමට. ඒක ටික පුරුදු කරන්න. ඒක ගණ්ඩ ක්‍රමයක් නෑ. කාලෙත් එක්ක එන එකක් ඒක. එහෙම හදාගන්න. ඒ නිසා ඇත්තටම ඒ ලෙවල් වල දෙන කාලය සාධනීය කාලයක් වෙන්න ඕනේ. ඉතින් පැය 2ක් විතර බෑ. එහෙම හරියන්නේ නෑ. මදි අඩුයි කියලා පැය 2ක් බෑ. පැය 8ක 9ක ඇවරේජ් දැන් මුල් කාලේ පැය 7-8ක් වගේ කරා. අන්තිම වෙද්දී ඔක ටිකක් වැඩි වුණා. කොහොමද අන්තිමම දවස් ටිකේ නම් පැය 13 14 සමහරක් වෙලාවට 15 16 පව යන දවස් තියෙනවා. පැය 24ක් නේ තියෙන දවසකට ඉතින් අර වගේ ගානකට පවා යනවා. සමහර ළමයි 18 විතර යන අය ඉන්නවා අන්තිමකම කාලේ. හැබැයි ඒක මුල ඉඳන් කරන්න බෑ ළමයි. එහෙම වුණාම ඒක නරක දෙයක් ඇත්තරම. ඔය ගොඩාක් අය මුල් කාලේ හෙන්නවට වැඩ කරලා අන්තිම වෙද්දි ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර මේක හරියට අර ගුවන් යානයක් ගුවන් ගත කරනවා වගේ වැඩක්. ගත්ත වෙලේම ෆුල් ඇක්සලරේට් කරලා බෑ. ඒක ටේක් ඔෆ් එක ගන්න ඕන වෙලාවක් තියෙනවා. මුලින්ම ටික වෙලාවකට එන්ජින් එක රත් කරන්න ස්ටාර්ට් එකේ තියලා
ටිකක් ඒ පාත් එකේ ගිහිල්ලා එක තැනකදී ගැලපෙන්න ඒක ටේක් ඔෆ් එක ගන්න ඕනේ. එකපාර ඇක්සලරේට් කරන්න ඕනේ. පරක්කු වෙලත් බෑ. පරක්කු වුණොත් එහෙම වැඩ නැහැ. උඩ යන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මුහුද වගේ නම් තියෙන්නේ මෙහෙම ප්ලේන් එක. නැත්නම් ඉතින් කලින්ම ගියොත් ඒත් බෑ. ගානට නියමිත වෙලාවට ඇක්සලරේට් වෙන්න ඕන. මුලින් ඉඳන් සාමාන්‍ය විදිහට එපා කරගන්න එපා. සමහරවිට මුලින් ඕනවට වඩා වැඩ කරන්න ගිහිල්ලා ඒ ලෙවල් එපා වෙනවා අවුරුද්දක් විතර යද්දි. ඊට පස්සේ ඌ ඊළඟ අවුරුද්දේ හරියට වැඩේ කරන්නේ නැහැ. ගානකට යන්න. ගානකට කියන්නේ වැඩ නොකරන්න නෙවෙයි. සතියේ වැඩ ටික ගානට මිම්මට ඉවර කරන්න. චුට්ටක්වත් ඊළඟ සතියට අරන් යන්න එපා. මුල් කාලේ ඔක ලේසි. ඉතින් ලේසි තැන ඉඳන් පුරුදු වෙන්න. ටික වැඩ එකතු වෙනවා. එතකොට ටික අමාරුයි. එහෙම නැතුව මේක මේ මැරීගෙන කරන්න ඕන එකක් නෙවෙයි කිසිසේත් නෑ. බහුතරයක් අයිලන්ඩ් රෑන්ක් දාන්නේ උන් එහෙම කරවෙ උන් නෙවෙයි. කීප දෙනෙක් ඉන්නව නැත්තේ නෑ. ඒ කියන්නේ දෙජාතියෙම ඉන්නවා. නමුත් සාතිශය බහුතරයා අර එෆිෂියන්සි එක හදාගත්තේ උන්. උන් කැම්පස් වල ඇවිල්ලා වැඩ කරන්නේත් එහෙමයි. ඒක තමයි දිගටම යන්නේ. එහෙම හදාගන්න.